මං තාම පොඩි. මේක කකේන. මම බඩ හිරි. මෙයා තමයි මං හම්බෙන්න හිටියේ. ඔයා මෙහෙ ඉමුද? බෑ. ඇයි? ගන්නතරි බබා අරනවා. මොකද්ද? ගන්නතරි බබා. අදවා කියන්නේ? ගන්නතරි බබා අරනවා. ගන්නත්තාරි බබා කියන්නේ? මගේ කොට්ටේ. ඔයාගේ කොට්ටේ ඔයාගේ බබාද? ඔව්. එයා ඔයා නැති වුණොත් අඬනවද? ඔව්. ඉතින් කොට්ටේ මෙහෙට ගෙමු. ඒ ඉතින් ගෙදරනේ. ගෙදර ඕනේ නැහැ. ඔයා පන්සලේ ඉමු. ඔයා ෂෝක්. ඔයා ලස්සනයි. ඔයා මෙහෙ ඉමු. ඔයා උදේ නැගිටලා තේ හදන්න. ඊට පස්සේ ඔයා අතු ගන්න. ඔයා කෑම උයන්න. ඒව කරන්න පුළුවන්ද? නෑ මං තාම පොඩි. ඔයා පොඩි? ඔව්. කවුද කිව්වේ? කොහොමද ඔයා පොඩි කියන්නේ? ඉතින් මට පෙරන්න බෑ නේවා. කරන්න බෑ. බෑ. ඔයාට තේ හදන්න පුළුවන් නේ. බෑ මට බෑ ගන්න. ඔයාට තේ හදන්න බැරිද? බෑ. එතකොට දැන් අද සඳගිරි සෑයට ආවේ මං හිතවන්ට. මල් හිටවන්නද? ඔව්. මල් හිටවන්න පුළුවන්. ඔව්. ඔයා මල් හිටවන්න ආසයිද? ඔව්. මොන මල්ද දැන් හිටවන්නේ? වයිට් කලර්. ඔයා වයිට් කලර් දාස? ඉන්න මගේ වයිට් කලර් වයිට් කලර්. ඔයා මේ වයිට් කලර් පාට තමයි අඳින්නේ නේ. ඔව්. දැන් හිටවන්නේ වයිට් කලර් රෝස් එකක්ද? නෑ වයිට් කලර් තමයි. මොකද්ද? වයිට් කලර්. එයා එකයි යනවද? නෑ. එතන එකයි යනවද? නෑ. ඇයි එකයි යන්නේ නැත්තේ? ඒ එක යන්නේ. ඇයි එකයි යන්නේ නැත්තේ? යාළුවා එකයි යන්න. බෑ. ඇයි එයාව එකයි යන්න බෑ කියනවා? බෑ මට බෑ හැබැයි ගන්නතරි බබා ඉදනානේ මගේ. දැන් ඒ ළමයා ඔයාලගේ ගෙදර ගියොත් ඔයාගේ බබා විල්ලනවද? ඔව්. එයාව දෙන්න කැමති නෑ ඔයා. ආ එයාව දෙන්න කැමති නැද්ද? නෑ. අනේ මෙයාට දෙන්න පවුනේ යාත්. බෑ. ඇයි බැරි? බෑ මගේ චූටි පැටියේ. ඔයාගේ චූටි පැටිය යාට දෙන්න බැරිද? බෑ. මාර වැඩේ. මෙයාගේ චූටි පැටිය දෙන්න බැරිලු. එතකොට මොකද කරන්න එහෙනම්? ඔයා පන්සලේ ඉන්නවද? එයාව තියාගන්නද? අර එයාව තියාගන්න. අපි දැන් රෙඩ් කලර් නෙවෙයිද ගන්නෙ? බෑද රෙඩ් කලර්? මෙයාගේ මාර ප්‍රශ්න තියෙනවා. දැන් රෙඩ් කලර් හිටවන්න කැමති නැද්ද? නෑ. ඇයි ඔයාට මොන පාටද ඕනේ? මගේ වයිට් කලර් තේරෙන්නේ. දැන් ඉතින් අපේ පාත්තිය අතන හිටවන්න ඕන රෙඩ් කලර්නේ. හිටවන්න ඕනේ රෙඩ් කලර්. වයිට් කලර් එතෙන්න මැච් වෙන්නේ නැහැ. රෙඩ් කලර් හිටවන්න කැමතිද? ඔව්. දැන් කැමතිද? ඔව්. එහෙනම් යන් එන්න. මේ තියෙන මල් වලින් ඔයා කැමති රෙඩ් කලර්. මේක ලොකු පැලයක්. ඔයා වගේ උසයි. ඊට පස්සේ මේක ඩාර්ක් රෙඩ්. මේක ලයිට් රෙඩ්. ඔයා කෝකද කැමති? කැමතිද නැද්ද? මේකට කැමති නෑ මල හෙලියයි. කෝකද කැමති? ගන්නකො. මම වයිට් කලර් එක කැමති. ඔයා මොකටද කැමති? වයිට් කලර් එක. අනේ ඉතින් වයිට් කලර් හිටවන්න බෑ. ඔයාට දැන් වයිට් කලර් මෙහෙම කරමු මේ. අහන්නකො. පොඩ්ඩයි ඉන්න. රෙඩ් කලර් 1 2 3. හරි ගමුකෝ වයිට් කලර් එක. අයියා. යන්කෝ මෙයාට වයිට් කලර් දුන්නේ නැත්නම් අද හරියන්නේ නැහැ. ඊළඟ පේලිය හිටවමු එහෙනම් ඈ. මොන කලර්ද හිටවන්න ඕනේ? වයිට් කලර්. වයිට් කලර්. ගමු එහෙනම්.